you not real? සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා ෆිල්ම්එක්ස් YouTube channel එකට. අද අපි බලන්න යන්නේ 2017 වර්ෂයේදී නිකුත් වුණු Rings කියන horror movie එක. ඉතින් මේ movie එක The Ring චිත්‍රපට මාලාවේ අවසාන කොටස විදියට තමයි නිකුත් වෙලා තියෙන්නේ. ඉතින් ඔයා තවමත් මේ movie එකේ අනිත් movies බලපු නැති කෙනෙක් නම් මේ දැම්ම උඩින් තියෙන card එක click කරලා ඒකත් බලලා එන්න කියලාත් මතක් කරනවා. ඉතින් මේ movie එකේ කතාව ගලාගෙන යන්නේ The Ring දෙවන චිත්‍රපටයෙන් අවුරුදු 12කට පස්සේ සිද්ධ වෙන කතාවක් විදියට. කොහොම නමුත් මේ movie එකේ අපිට රේචල්ව සහ ඒඩ්නු නම් බලා ගන්න ලැබෙන්නේ නැහැ. නමුත් මේ කතාවත් කිසිම කම්මැලිකමක් නැතුව අවසානයේ වෙනකම් කුතුහලයෙන් බලන්න පුළුවන් සුපිරිම මූවී එකක් විදියට නම් කරන්නත් පුළුවන්. ඉතින් ඔයා තවමත් අපිව subscribe කරලා නැති කෙනෙක් නම් මේ දැම්ම අපිව subscribe කරලා ඊට අපැත්තෙන් තියෙන bell icon එකත් all දාලා තියාගන්න. එහෙනම් තවත් කතා නැතුව යමුද මූවී එකට. කතාව ආරම්භ වෙන්නේ ෆ්ලයිට් එකක ඉන්න ජේල් සහ තවත් ගෑනු ළමයෙකු අතර ඇතිවන කතා බහකුත් එක්ක. ජේල් කියන විදියට එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එයාට වීඩියෝ ටේප් එකක් බලන්න දීලා තියෙනවා අමුතු විදියේ රූපරාමු වගේක් තියෙන. ඉතින් ඔයාට මේ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මොකද ජේල් බලලා තියෙන්නේ සමහරගේ අద్భుත වීඩියෝ ටේප් එක. කොහොම නමුත් මේ ජේල් කියන විදියට එයා මේ වීඩියෝ එක බලලා මේ වෙද්දි සතියක් වෙනවා සහ මේ තමයි එයාගේ අවසාන දවසේ අන්තිම විනාඩි 5. ඒත් එක්කම ජේල්ගේ නහයෙන් ලේ කලන්න ගන්නවා. මේකත් එක්ක ටිකක් බය වෙන මෙයා ඊළඟට යන්නේ බොස් රූම් එකට. ඔය අතරදීම මෙයාත් එක්ක කතා කර කර හිටපු ගෑනු ළමයා ළඟට එන තවත් කෙනෙක් එයාගෙන් අහන්නේ ඔයාගේ ළඟ හිටපු කොල්ලට මොකද්ද සිද්ධ වුනේ කියලා. ඒ වෙලාවේ මෙයා කියන්නේ මන් දන්නේ නැහැ ඒත් එයාගේ ඔළුව අවුල් වෙලාද කොහෙද. මොකද එයා කෙනෙක්ව මරන්න පුළුවන් අద్భుත ටේප් එකක් ගැන කියවනවා කියලා. ඉතින් ඔන්න ඔය දෙත් එක්ක මේ ගෑනු කෙනා ටිකක් කලබල වෙනවා. ඒ කියන්නේ මෙයාත් මේ වීඩියෝ ටේප් එක ගැන දන්නවා. අනිත් පැත්තේ මුස්රූම් එකේ ඉන්න ජේල්ට ටිකක් අමුතු විදියේ දේවල් වගේක් දැනෙන්න පටන් ගන්නවා සහ මේ වෙද්දි මෙයා ඉන්නේ හොඳටම බය වෙලා. ඒත් එක්කම මෙතනට එන අර ගෑනු කෙනා ජේල්ට කතා කරලා අහන්නේ ඔයා මේ වීඩියෝ ටේප් එකේ කොපි එකක් ගත්තද කියලා. ඒත් ජේල් එහෙම දෙයක් ගැන මේ වෙනකම් දැනගෙන ඉඳලා නැහැ. කොහොම නමුත් දැන් ඉතින් කරන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ. මොකද මේ වෙද්දිත් මෙයාගේ වෙලාව ඉවරයි. ඒත් එක්කම මේ ෆ්ලයිට් එකේ තියෙන හැම ඩිස්ප්ලේ එකකින්ම සමහරගේ වීඩියෝ එක ප්ලේ වෙන්න ගන්නවා. ඒ වගේම වොස්රූම් එක පැත්තෙන් මේ ජේල් ඉන්න තැනට ලේ වගේ දේකුත් ගලාගෙන එනවා. ඉතින් ඔය දෙත් එක්ක මෙයා කලබල වෙලා දුවන්න පටන් ගන්නවා. ඒත් එක්කම මෙයා දකිනවා කන්ට්‍රෝල් රූම් එකේ තියෙන මොනිටර් එකකින් එළියට එන සමහරව. ඒ සීන් එකෙන් පස්සේ අපිට පෙන්වන්නේ කැම්පස් එකේ ප්‍රොෆෙසර් කෙනෙක් විදියට වැඩ කරන ගේබ්‍රියල් සහ එයාගේ සහායිකාව ස්කයි. මෙතනදී ගේබ්‍රියල් පරණ බඩු විකුණන කඩයකින් VCR ප්ලේ එකක් මිලදී ගන්නවා. ඒ වගේම මේ කඩේ කෙනා කියලා තියෙන්නේ මේ ප්ලේ එක එයා මිලදී ගත්තේ තමන්ගේ පුතා මිය ගියපු පවුලකින් කියලා. ඊළඟට මේ ප්ලේ එකත් අරගෙන එන ගේබ්‍රියල් මේක ඇතුළේ තිබිලා වීඩියෝ ටේප් එකක් හොයා ගන්නවා. ඒත් එක්කම ගේබ්‍රියල් මේ ටේප් එක බලන්න ස්කයිටත් එන්න කියනවා. ඒත් ඒ වෙලාවේ ස්කයි කියන්නේ එයාට ක්ලාස් එකක් තියෙන නිසා යන්න වෙනවා කියලා. කොහොම හරි ඔය දෙත් එක්ක තමයි ගේබ්‍රියල් මේ වීඩියෝ ටේප් එක බලන්න හිතාගෙන ප්ලේ කරන්නේ. ඉතින් මේ විදිහට ප්ලේ වෙන්නේ සමහරගේ අద్భుත වීඩියෝ ටේප් එක. ඒත් එක්කම ගේබ්‍රියල් මේ වීඩියෝ එක බලලා ඉවර වෙනවත් එක්කම එයාට කෝල් එකක් එනවා. මේකෙන් කතා කරන කෙනා කියන්නේ දවස් 7යි කියලා. ඊළඟට අපිට පෙන්වන්නේ මේ කතාවේ ප්‍රධාන චරිත දෙක වෙන ජූලියා සහ හෝල්ට් කියන කපල් එක. ඉතින් හෝල්ට් කියන්නේ කැම්පස් එකක ඉගෙන ගන්න ශිෂ්‍යයෙක්. ඒ වගේම එයාට මේ වෙද්දි අපහු කැම්පස් එකට යන්න සිද්ධ වෙලා තියෙනවා. කොහොම හරි එදා දවසේ රාත්‍රියේ හෝල්ට් ජූලියා එක්ක වීඩියෝ කෝල් එකක ඉන්න අතරදී හදිසියෙම හෝල්ට්ගේ කාමරයට එන එයාගේ යාළුවෝ කීප දෙනෙක් හෝල්ට්ව බලෙම වගේ එක්කගෙන යනවා. ඒත් මෙයාලා යන්නේ කොහෙද වගේ කිසිම විස්තරයක් ජූලියාට කියන්නේ නැහැ. ඊළඟ දවසේදී ජූලියා හෝල්ට්ගෙන් කෝල් එකක් එනකම් බලාගෙන හිටියත් එයාට හෝල්ට්ගෙන් කිසිම විදියක පණිවිඩයක් ලැබෙන්නේ නැහැ. කොහොම හරි එදා දවසේ රාත්‍රියේ ජූලියා නිදාගෙන ඉන්න අතරදී එළඟට එන හෝල්ට් එයාව කිස් කරන්න ගන්නවා. ඒත් ඇත්තටම මේ වෙලාවේ ජූලියා දකින්නේ හීනයක්. මේ හීනේ හෝල්ට් වගේ ඉන්න අద్భుත බලවේගයක් ජූලියාව මරන්න උත්සාහ කරනවත් එක්කම තමයි ජූලියාට ඇහැරෙන්නේ. ඉතින් ඔය වෙලාවෙදිම ජූලියාගේ කම්පියුටර් එකට හෝල්ට්ගෙන් කෝල් එකක් එනවා. ඒත් ජූලියා මේ කෝල් එක ආන්සර් කරත් අනිත් පැත්තෙන් කතා කරන්නේ ගේබ්‍රියල් එක්ක හිටපු ස්කයි. කොහොම නමුත් මේ වෙලාවේ ස්කයි කලබලයෙන් වගේ ජූලියාගෙන් අහන්නේ හෝල්ට් කොහෙද කියලා. ඒත් එක්කම ස්කයි ජූලියාට කියන්නේ එයාට දිගටම හැංගිලා ඉන්න පැහැ නපුරු බලවේගය එයාව හොයාගෙන එනවා කියලා. ඉතින් මේ කතාවත් එක්ක ජූලියාගේ හිතේ හෝල්ට් ගැන බයක් ඇති වෙනවා. මොකද දවස් ගානක ඉඳලා හෝල්ට්ගෙන් කෝල් එකක්වත් ආවේ නැති නිසා. ඊළඟට ජූලියා හෝල්ට් ආපහු කෝල් එකක් ගන්නවා. ඒත් හෝල්ට් ෆෝන් එක මේ වෙද්දි වැඩ කරන්නේ නැහැ. කොහොම හරි ඔය දෙත් එක්ක තමයි ජූලියා හෝල්ට් හොයාගෙන එයා ඉන්න කැම්පස් එකට යන්නේ. ඉතින් මේ විදියට ජූලියා කැම්පස් එකේ හැම තැනකම හෝල්ට්ව හෙව්වත් එයාට එයාව හොයාගන්න ලැබෙන්නේ නැහැ. මේ නිසාම ජූලියා ඊළඟට යන්නේ කැම්පස් එකේ ලෙක්චර් හෝල් එකට. මෙතනදී ප්‍රොෆෙසර් ගේබ්‍රියල්ව හම්බ වෙන ජූලියා එයාගෙන් හෝල්ට් ගැන ඇහුවත් ගේබ්‍රියල් ජූලියාට කියන්නේ එයාට එහෙම කෙනෙක්ව මතක නැහැ කියලා.
නමුත් ජූලියාගේ හිතේ ගේබ්‍රියල් ගැන සැකයක් මතුවෙනවා. මේ නිසාම ජූලියා තීරණය කරනවා එයාගේ පස්සෙන් ගිහින් මේ ගැන විස්තරයක් හොයාගන්න. කොහොම හරි ගේබ්‍රියල් යන්නේ මේ කැම්පස් එකේ තියෙන 7 වෙනි තට්ටුවට. ඒ වගේම මේ තට්ටුවට යන්න පුළුවන් විශේෂ අවසරයක් තියෙන අයට විතරයි. ඉතින් ජූලියා කලින් වතාවේ හෝල්ට්ගේ කාමරේ හොයාගත්තු යතුරක් පාවිච්චි කරලා 7 වෙනි තට්ටුවට යනවා. මෙතනදී ජූලියා දකිනවා ලිෆ්ට් එක පැත්තට හරවලා තියෙන කැමරා එකක්. මේකත් එක්කම එතනට යන ජූලියාට පොතක් හොයාගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේ පොතේ ලියලා තියෙන්නේ සමහර ගැන විස්තර වගේක්. ওই විදිහට ජූලියා මෙතනින් ඇතුළට යනවා. ඒ වෙලාවේ ජූලියා දකිනවා කැම්පස් එකේ ළමයි ගොඩක් මෙතනට වෙලා ඉන්නවා. ඒත් ජූලියාට හිතා ගන්න බෑ මේ අය මෙතනට එකතු වෙලා ඉන්නේ මොන වගේ හේතුවකටද කියලා. කොහොම හරි ජූලියාට ඊළඟට දකින්න ලැබෙන්නේ මෙතන බිත්තියක තියෙන ෆොටෝස් වගේක්. ඒත් මේ ෆොටෝස් හැම එකකම ඉන්න අයගේ මුණු බොඳ වෙලා තමයි තියෙන්නේ. ඔය අතරදී මෙතනට එන ගේබ්‍රියල් සහ ස්කයි අතර කතා බහක් යනවා. ඒ වගේම මේකේ විදියට මෙතන සිද්ධ වෙලා තියෙන්නේ මේ වගේ දෙයක්. ගේබ්‍රියල් එදා සමහරගේ වීඩියෝ ටේප් එක බැලුවට පස්සේ මේක මෙයා තවත් කෙනෙකුට පෙන්වලා තියෙනවා. ඉතින් ඔය විදියට ඒ කෙනත් තවත් කෙනෙකුට මේ වීඩියෝ එක පෙන්වන ගමන් ගේබ්‍රියල් සමහර ගැන පරීක්ෂණ වගේක් කරලා තියෙනවා. මේකෙන් බේරෙන්න පුළුවන් ක්‍රමයක් හොයාගන්න හිතාගෙන. ඉතින් ඔය විදියටම ස්කයිත් මේ වීඩියෝ එක නරඹලා තියෙනවා. ඒත් මේ වෙනකම් එයාට මේ වීඩියෝ එක පෙන්වන්න කෙනෙක්ව හොයාගන්න බැරි වෙලා තියෙනවා. කොහොම නමුත් ගේබ්‍රියල් ස්කයිට කියන්නේ ඔයා දැන් ගිහින් වීඩියෝ එකේ කොපි එකක් ගන්න. මම ඔයාලඟට කෙනෙක්ව එවන්නම්. එතකොට ඔයා ඒ කෙනාට මේ වීඩියෝ එක පෙන්වන්න කියලා. ඊළඟට ස්කයි ආපහු යන්න පිටත් වෙනවා. ඒත් එක්කම එයාගේ පස්සෙන් එන ජූලියා එයාගෙන් අහන්නේ හෝල්ට් කොහෙද ඉන්නේ කියලා. ඉතින් ඔය කතාවත් එක්ක ස්කයි ජූලියාට කියන්නේ මට පුළුවන් ඔයාට උදව් කරන්න. ඉතින් ඊට කලින් මට ඔයාට පෙන්වන්න දෙයක් තියෙනවා කියලා. කොහොම හරි ස්කයිට ඕන වෙලා තියෙන්නේ ජූලියාට මේ වීඩියෝ එක පෙන්වලා සමහරගෙන් බේරෙන්න. ඉතින් ඔය වෙලාවේ ජූලියා දකිනවා මේසේ උඩ තියෙන ස්කයිගේ ෆෝන් එකට හෝල්ට්ගේ මැසේජ් එකක් ඇවිත් තියෙනවා. මේ වෙද්දි ස්කයි වීඩියෝ එක කොපි කරන ගමන් ඉන්නේ ජූලියාට පෙන්වන්න හිතාගෙන. ඒත් මේ වෙලාවේ ජූලියා එක්ක මැසේජ් කරන හෝල්ට් එයාට කියන්නේ මේ වීඩියෝ එක බලන්න එපා කියලා. ඒත් එක්කම ස්කයිට තේරෙනවා ජූලියා එයාගේ ෆෝන් එක අරගෙන කියලා. ඉතින් මේකත් එක්කම ස්කයි ජූලියාගෙන් ඉල්ලනවා මේ වීඩියෝ එක බලන්න කියලා. ඊළඟට ජූලියාට පුළුවන් වෙනවා ස්කයිව තල්ලු කරලා කාමරයකට ගිහින් දොර වහගන්න. ඉතින් ඔය විදියට විනාඩි කිහිපයක් යද්දි ස්කයි දකිනවා එතන තියෙන ලැප්ටොප් එකෙන් සමහරගේ වීඩියෝ එක ප්ලේ වෙනවා. මේකත් එක්කම හොඳටම බය වෙන ස්කයි ගිහින් ලැප්ටොප් එක පොළවේ ගහනවා. ඉතින් ඊළඟට මෙතන තියෙන ටීවී එක ඔන් වෙනවා. මේකට හොඳටම බය වෙන ස්කයි ටීවී එකත් පොළවේ ගහනවා. ඒත් ටීවී එක ආපහු ඔන් වෙන ගමන් ඒකෙන් එළියට එන සමහර ස්කයිගේ ජීවිතයත් අවසන් කරලා දානවා. කොහොම නමුත් ඒ වෙලාවේ ජූලියා ඉන්න තැනට එන සමහර මෙතන තියෙන දොර අරිනවා. ඒ වුණත් සමහර මේ වෙලාවේ ජූලියාට කිසිම කරදරයක් කරන්නේ නැතුව මෙතනින් යනවා. ඊළඟට ජූලියා ස්කයි ළඟට දුවගෙන යන්නේ ගෙදර යතුරු හොයාගන්න හිතාගෙන. ඒත් එක්කම ජූලියා දකිනවා මේ වෙද්දි මියගින් ඉන්න ස්කයිගේ මූණ විරූපී විදියට වෙනස් වෙලා තියෙනවා. ඉතින් ඔය දේත් එක්ක හොඳටම බය වෙන ජූලියා යතුරත් අරගෙන මෙතනින් යනවා. ඒත් එක්කම තමයි ජූලියාව හොයාගෙන මෙතනට හෝල්ට් එන්නේ. කොහොම හරි හෝල්ට් මේ වෙනකොටත් වීඩියෝ ක්ලිප් එක බලලා තියෙන්නේ. මේ නිසා ගේබ්‍රියල්ට කෝල් එකක් ගන්න හෝල්ට් එයාගෙන් අහන්නේ එයාගේ වීඩියෝ කොපි එක බලන්න කෙනෙක්ව හොයාගත්තද කියලා. ඒත් මේ වෙලාවේ ගේබ්‍රියල් කියන්නේ ඉක්මනින්ම එයා කෙනෙක්ව එවන්නම් එතකන් ඉවසලා ඉන්න කියලා. ඉතින් ගේබ්‍රියල් මෙයාලව පාවිච්චි කරලා මේ වීඩියෝ ටේප් එක ගැන පරීක්ෂණයක් කරලා තියෙනවා. ඒ වගේම ගේබ්‍රියල් මෙයාලට කියලා තියෙන්නේ මේ වීඩියෝ එක හරහා එයාලට මරණින් පසුව හොඳ ජීවිතයක් ලබා ගන්න පුළුවන් කියලා. ඒ වුණත් ජූලියාට නම් තේරෙනවා මේ කතාව ගේබ්‍රියල් එයාගේ පරීක්ෂණය කරගන්න ගොතපු බොරුවක් කියලා. එතනින් පස්සේ රාත්‍රියේ නිදාගෙන ඉන්න ජූලියාට හදිසියෙම ඇහැරෙනවා. මේ වෙද්දි වෙලාව පාන්දර 2:34යි. ඉතින් ඔන්න ඔය වෙලාවේ ජූලියා දකිනවා හෝල්ට්ගේ පිටේ තියෙන අතක සලකුණක්. කොහොමරි හෝල්ට් කලින් කියපු විදියට එයා මේ වීඩියෝ එක බලලා තියෙන්නේ ස්කයි මේ වීඩියෝ එක බලලා පැය 12කට පස්සේ. ඒ කියන්නේ හෝල්ට්ටත් ඉතුරුලා තියෙන්නේ තවත් සුළු වෙලාවක් විතරයි. මේ නිසාම ජූලියා තීරණය කරනවා හෝල්ට්ව බේර ගන්න එයා වෙනුවෙන් මේ වීඩියෝ එක බලන්න. ඊළඟට හෝල්ට්ගේ ලැප්ටොප් එක අරගන්න ජූලියා මේ වීඩියෝ එක බලනවා. ඒත් එක්කම ජූලියාටත් අර කෝල් එක එනවා. ඒත් එක්කම ජූලියාට දර්ශනයක් පේන්න ගන්නවා. මේකෙදි එයා දකින්නේ කවුරු හරි කෙනෙක්ව හිර කරලා තිබුණු කාමරයක් සහ එයාට ඇහෙනවා කවුරු හරි එතන තියෙන දොරකට ගහන සද්දයක්. ඉතින් ඔය දේත් එක්ක ජූලියා මේ දොර අරින්න හදනවා. ඒත් එක්කම එයාගේ අතේ තිබුණු ෆෝන් එක පිච්චිලා එයාව ආපහු පියවි සිහියට එනවා. කොහොම හරි ජූලියාට මේ සිද්ධ වෙන දේවල් අනිත් අයට සිද්ධ වුණාට වඩා අසාමාන්‍ය විදිහකට තමයි සිද්ධ වෙන්නේ. මොකද සාමාන්‍යයෙන් කෙනෙක් මේ වීඩියෝ එක බලලා දවස් කීපෙකින් තමයි මේ වගේ දර්ශන පේන්න ගන්නෙ. ඒත් ජූලියා මේ වීඩියෝ එක බලපු මොහොතේ ඉඳලම මේ වගේ දේවල් පෙනුන එකෙන් අපිට තේරෙනවා මෙතන මොකක්ම හරි විදිහක ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඉතින් ඔය දේත් එක්ක තමයි මෙයාලා ගේබ්‍රියල්ව හම්බ වෙන්න හිතාගෙන පිටත් වෙන්නේ. කොහොම හරි මෙයාලා මෙහෙම යන අතරෙදි ජූලියා එකපාරටම දකින්නවා කායකේ කුරුල්ලෙක්ව වදිනවා. නමුත් මේ කිසිම දෙයක් හෝල්ට පේන්නේ නැහැ. ඊළඟට මේකත් එක්ක ජූලියා එයා දැකපු දේ තහවුරු කරගන්න හිතාගෙන ඒ පැත්තට යනවා. ඒ වෙලාවේ ජූලියා දකින්නවා එයා දැකපු දේ ඇත්තටම සිද්ධ වෙලා කියලා. ඉතින් ඔය වෙලාවෙම ජූලියා ඇක්සිඩන්ට් වෙන්න යනවා. ඒත් එක්කම එතනට එන හෝල්ට පුළුවන් වෙනවා ජූලියාව බේරගන්න. ඒ වගේම ජූලියා ආපහු අර කුරුල්ලා හිටපු තැන බලනවා. ඒත් මේ වෙද්දි එතන කුරුල්ලෙක්ව පේන්නේ
වෙන්නේ නැහැ. එතනින් පස්සේ ගේබ්‍රියල්ව හම්බ වෙන මේ දෙන්න එයාලට සිද්ධ වුණු දේවල් හැම දෙයක්ම ගේබ්‍රියල්ට කියනවා. කොහොම නමුත් මේ වෙද්දි මෙයාලට හිතා ගන්න බැහැ ජූලියා මේ වීඩියෝ එක බලපු ගමන් එයාව ලකුණු වෙන්න හේතුව මොකක්ද කියලා. නමුත් ගේබ්‍රියල් හිතන විදියට මේ ටේප් එක බලන අයට ඒකෙන් වෙන බලපෑම කාලයත් එක්ක වෙනස් වෙමින් පවතිනවා වෙන්න පුළුවන්. ඉතින් මේ දේත් එක්ක ගේබ්‍රියල් ජූලියාට කියන්නේ එයා මේ වීඩියෝ එකේ කොපි එකක් අරගෙන වෙනත් කෙනෙකුට පෙන්වන්න ඕනේ කියලා. ඒ වුණත් ජූලියා කැමති වෙන්නේ නැහැ එයාගේ ජීවිතේ වෙනුවෙන් තවත් කෙනෙකුගේ ජීවිතයක් අනතුරේ දාන්න. නමුත් හෝල්ට්ගේ පළකිරීම නිසාම ජූලියා තීරණය කරනවා මේ වීඩියෝ එකේ කොපි එකක් අරගෙන තියාගන්න. ඊළඟට ජූලියා මේ වීඩියෝ එකේ කොපි එකක් ගන්නවා. ඒත් ගේබ්‍රියල් මේක පරීක්ෂා කරලා බලද්දි එයා දැනගන්නවා ජූලියාගේ කොපි එකේ සයිස් එක ඔරිජිනල් එකට වඩා සෑහෙන්න වැඩි කියලා. ඉතින් මේ දේත් එක්ක ගේබ්‍රියල් මේ වීඩියෝ ක්ලිප් එක ෆාස්ට් ෆෝවර්ඩ් කරලා බලනවා. එතකොට මෙයාලා දකිනම ජූලියා කලින් දැකපු කුරුල්ලගේ සිද්ධියත් මේ වීඩියෝ එකට අලුතින් එකතු වෙලා තියෙනවා. කොහොම වුණත් මේ සිද්ධ වෙන දේවල් මේ කිසිම කෙනෙකුට හිතා ගන්නවත් බැහැ. මේ නිසාම මෙයාලා තීරණයකට එනවා මේ වීඩියෝ එක ආපහු බලන්න. ඊළඟට ජූලියා මේ වීඩියෝ එක බලන්න ගන්නවා. නමුත් මේ වෙද්දි කලින් තිබුණු වීඩියෝ එක වෙනුවට ප්ලේ වෙන්නේ අලුත්ම වීඩියෝ එකක්. ඉතින් මේ වීඩියෝ එකෙන් ජූලියා දැකපු දේවලුත් එක්ක ගේබ්‍රියල් නිගමනයකට එන්නේ එයාලා සමහරගේ දේහය හොයාගෙන ඒක ආදාහනය කරොත් සමහරගේ ආත්මයට සැනසීම ලැබිලා මේ හැම දෙයක්ම එතනින් අවසන් වෙනවා කියලා. ඒත් එක්කම මේ තුන්දෙනා තීරණය කරනවා සමහරගේ දේහය භූමිදාන කරපු පල්ලියට යන්න. ඒත් මේ වෙලාවේ ගේබ්‍රියල්ට කෝල් එකක් එනවා. ඒකෙන් කියන විදියට ස්කයිගේ මරණයට ගේබ්‍රියල්ව පොලිසියෙන් සැක කරනවා. ඒ නිසා මේ වෙද්දි පොලිසියෙන් එළව හොයාගෙන එනවා කියලා. ඉතින් මේ නිසාම ගේබ්‍රියල් ජූලියාට සහ හෝල්ට කියන්නේ එළ දෙන්න ගිහින් සමහරගේ දේහය ආදාහනය කරන්න කියලා. ඒත් එක්කම ගේබ්‍රියල් ජූලියාට එයා සමහර ගැන කරපු පරීක්ෂණ ටිකක් දීලා මෙතනින් යනවා. ඊළඟට මේ දෙන්න අර පල්ලිය හොයාගෙන යන්න පිටත් වෙනවා. ඒ අතරේ ගේබ්‍රියල්ගේ පරීක්ෂණ වාර්තා කියවන ජූලියාට දැනගන්න ලැබෙනවා සමහරගේ ජීවිත කතාව සහ එයා මිය ගියපු විදිය ගැන. කොහොම හරි ටික වෙලාවක් ওই විදියට යද්දි ජූලියා දකිනවා අර වීඩියෝ එකෙන් දැකපු ගැබිනි කාන්තාව පාර අයිනේ හිටගෙන ඉන්නවා. ඊළඟට මේ දෙන්න යන්නේ මේ පැත්තෙන් කාමරයක් ගන්න හිතාගෙන. කොහොම හරි ඔය අතරදී ජූලියා දකිනවා එතන බිත්තියේ තියෙන ෆොටෝ එකක එයා කලින් දැකපු අර ගැබිනි කාන්තාව ඉන්නවා. ඉතින් මේ ගැන ජූලියා මේ ගෙස්ට් හවුස් එකේ කෙනාගෙන් ඇහුවාම එයා කියන විදියට මේ කෙනා තමයි එවලින්. ඒ වගේම එවලින් කියන්නේ මේ ගෑනු කෙනාගේ ලේලිගේ හොඳම යාළුවා. ඔයාට මේ වෙද්දි මතක ඇති එවලින් කියන්නේ වෙන කවුරුවත් නෙමෙයි මේ සමහරගේ අම්මා කියන එක. කොහොම හරි ඔය දෙයත් එක්ක තමයි ජූලියා කියන්නේ එයා එවලින්ව අද උදේ එන ගමන් දැක්ක කියලා. ඒත් එක්කම තමයි මේ ගෑනු කෙනා කියන්නේ ඒක වෙන්න විදිහක් නැහැ. මොකද එවලින් මීට අවුරුදු 30කට කලින් අතුරුදහන් වුණා කියලා. ඊළඟට ජූලියා මේ ගෑනු කෙනාගෙන් එවලින් ගැන විස්තරයක් දැනගන්න උත්සාහ කරත් මෙයාලා කියන්නේ මම ඒ ගැන කිසිම දෙයක් දන්නෙත් නැහැ. ඒ වගේම මගෙන් ඒ ගැන අහන්නත් එපා කියලා. එතනින් පස්සේ මේ දෙන්න එන්නේ මේ ගමේ තියෙන පල්ලියට. ඒත් මේ පල්ලියේ මේ වෙද්දි කිසිම ෆාදර් කෙනෙක්වත් බාරකරුවෙක්වත් නැහැ. ඒ වගේම මේ දෙන්න මෙතනට ආවත් එයාලට මෙතනින් කිසිම විදියක වැදගත් කියලා හිතන තොරතුරක් හොයාගන්න ලැබෙන්නෙත් නැහැ. ඒත් එක්කම මේ දෙන්න ළඟට එන කෙනෙක් මේ දෙන්නට අනතුරු අඟවන්නේ ඔයාලා මෙතනට ආවේ අපරාධේ. දැන් ඔයාලව ඌට මරන්න දෙන්න එපා කියලා. ඉතින් මේ මිනිස්සයා කියන විදියට මීට අවුරුදු 13කට කලින් තමයි මේ පල්ලිය වහලා තියෙන්නේ. ඒ වගේම ඒකට හේතුව වෙලා තියෙන්නේ මෙහෙට ආපු ලොකු ගම් වතුරක් නිසා මේ ගම්මානේ විනාශ වෙලා තියෙනවා. කොහොම හරි ඔය කතාව අතරේදී ජූලියා දකිනවා අහසේ පියාඹන කුරුළු රංචුවක්. ඒත් එක්කම තමයි ජූලියාට මතක් වෙන්නේ මේ සිද්ධියත් එයා අර වීඩියෝ ක්ලිප් එකෙන් දැක්කා කියලා. කොහොම නමුත් මේ දේත් එක්ක මෙයාලා යන්නේ මේ පල්ලියේ තියෙන කනත්තට. මොකද මෙයාලට මේ වෙද්දි හොඳටම විශ්වාසයි සමහරගේ දේහය තැම්පත් කරලා තියෙන්නේ මේ ගමේ කියලා. අනිත් පැත්තෙන් පොලිසියෙන් බේරෙන්න හිතාගෙන පඩු ටික අස් කරන ගමන් ඉන්න ගේබ්‍රියල්ට තේරුම් යනවා ජූලියාගේ අතේ තියෙන නිකම්ම තුවාලයක් නෙමෙයි ඒ බ්‍රේල් ලකුරු වගේක් කියලා. ඉතින් මේ දේ කියන්න ගේබ්‍රියල් මෙයාලට කෝල් එකක් ගත්තත් මේ වෙද්දි හෝල්ට්ගේ ෆෝන් එක වැඩ කරන්නේ නැහැ. මේ නිසාම ගේබ්‍රියල් හෝල්ට්ට වොයිස් මෙසේජ් එකක් තියලා ඉක්මනින්ම එයාලව හොයාගෙන යන්න පිටත් වෙනවා. කොහොම නමුත් ජූලියා සහ හෝල්ට් කනත්තට පෙළලා සමහරගේ සොහන හොයන ගමන් ඉන්න අතරදී ජූලියාට පුළුවන් වෙනවා මේක හොයාගන්න. මොකද අර වීඩියෝ එකේ තිබුණු විදිහේ සොහනකුත් මෙතන තිබුණ නිසා. ඊළඟට මෙයාලා මේ දොර කඩන්නේ ඒක ඇතුලේ තියෙන සමහරගේ අස්ති කොටස් ටික අරගන්න හිතාගෙන. නමුත් මේ වෙලාවේ මෙයාලා දකින්න දෙයින් පුදුමයටපත් වෙනවා. මොකද මේ විද්දි සමහරගේ දේහය මේ සොහන ඇතුලේ නැහැ. ඒත් එක්කම ජූලියා දකින්නවා මේ සොහන ඇතුලේ ලියලා තියෙන දේපල් වගේක්. ඒ වගේම මේකේ ලියලා තියෙන්නේ ජූලියා මම ඔයාව හොයාගත්තා කියලා. ඉතින් ඔන්න ඔය වෙලාවෙම මේ සොහනේ දොර ආපහු වැහෙනවත් එක්කම ජූලියාගේ ෆෝන් එකකින් ආපහු අර වීඩියෝ එක ප්ලේ වෙන්න ගන්නවා. ඊළඟට ජූලියාගේ අත දම්වැලකින් බැඳිලා එයාව ඇදලා යන්නේ සමහරගේ ළිඳ තියෙන පැත්තට. ඒත් එක්කම හෝල්ට් ජූලියාව සොහනෙන් එළියට ඇදලා ගන්නවා. ඒ කියන්නේ ජූලියා මේ දැකලා තියෙන්නේ තවත් එක් දර්ශනයක් විතරයි.
කොහොම හරි ඔන්න ඔය අතරේදී මේ කනත්ත බලා ගන්න කෙනා දකිනවා මේ දෙන්න කරලා තියෙන දෙය. ඉතින් ඒ නිසා මෙයා මේ දෙන්නවත් එක්කගෙන යන්නේ මේ සොහන බාරව ඉන්න ගේලන් බර්ග් කියන අන්ධ මිනිහෙක් ළඟට. ඉතින් ගේලන් මේ වෙද්දි දන්නවා මෙයාලා ඇවිත් තියෙන්නේ සමරගේ සොහන හොයාගෙන කියලා. ඒත් එක්කම ජූලියා සොහන ඇතුලේදී එයා දැකපු දේවල් ගැනත් මේ ගේලන්ට පැහැදිලි කරලා දෙනවා. ඊළඟට ගේලන් මෙයාලට කියන්නේ මේ විදිහේ කතාවක්. සමරගේ දේහය මේ පල්ලියට ගෙනාවට පස්සේ මේ ගමට විශාල ගම් වතුරක් ඇවිත් තියෙනවා. ඊට පස්සේ මේ පල්ලියේ ෆාදර් තීරණය කරලා තියෙනවා සමරගේ දේහය මෙතනින් අරගෙන යන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා දවසක් ගේලන් මේ සොහන ළඟට ගියපු වෙලාවක ජූලියාට උනා වගේම එයාවත් මේ සොහන ඇතුළට ඇදිලා ගිහින් එක විදිහේ දර්ශන වගයක් පේන්න අරගෙන තියෙනවා. ඒ වගේම ගේලන් කියන විදිහට ඒ සිද්ධියෙන් පස්සේ එයාගේ ඇස් දෙක සදහටම නොපෙනී ගිහින් තියෙනවා. කොහොම නමුත් ගේලන් මේ සිද්ධ වුණු දේ ගැන දුක් වෙන්නේ නැහැ. මොකද එයා කියන්නේ එයා අන්ධ වුණු එකෙන් එයාගේ ජීවිතයට සාමය උදා වුණා කියලා. ඊළඟට ওই සිද්ධියනුත් පස්සේ පල්ලියේ ෆාදර් සමරගේ දේහය අරගෙන ගිහින් මේ නගරයේ ඈත තියෙන තැනිතලාවක වල දාලා තියෙනවා. ඒ වගේම ගේලන් මේ දෙන්නට කියන්නේ ඔයාලා සමර ගැන හොයන එක නතර කරන්න. මොකද ඔයාලට එක විදිහේ දේවල් පෙනුන පළියට ඒකෙන් අදහස් වෙන්නේ ඔයාලා ඇත්තටම ඒකේ තේරුම දන්නවා කියන එක නෙවෙයි කියලා. ඉතින් මේ දේත් එක්කම මෙයාලා මෙතනින් යන්න ලෑස්ති වෙනවා. එතකොට ජූලියාගේ අතින් අල්ලගන්න ගේලන්ට දැනෙනවා එයාගේ අතේ තියෙන බ්‍රේල් අකුරු ටික. ඒත් ගේලන් මේකේ තේරුම නම් ජූලියාට කියන්න යන්නේ නැහැ. ඒ වෙනුවට එයා ජූලියාට කියන්නේ ඔයා පරිස්සම් වෙන්න කියලා විතරයි. ওই කතාවෙනුත් පස්සේ මෙයාලා ආපහු යන්න පිටත් වෙනවා. ඒත් මෙයාලා ටික දුරක් යද්දි පාරේ ඇක්සිඩන්ට් එකක් සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා පොලිසිය මෙයාලට යන්න දෙන්නේ නැහැ. කොහොම හරි ওই වෙලාවෙම ජූලියා ආපහු දකිනවා එවලින් ඒ පැත්තට ඇවිදගෙන යනවා. මේකත් එක්කම ජූලියාත් ඒ පස්සෙන් දුවන්න ගන්නවා. ඒත් එතකොට ජූලියා දකිනවා මේ ඇක්සිඩන්ට් වෙලා තියෙන්නේ ගේබ්‍රියල්ගේ වාහනය කියලා. ඒ කියන්නේ ඔයාට මේ වෙද්දි තේරෙනවා ඇති එවලින්ට ඕන වෙලා තියෙන්නේ ජූලියාට උදව් කරන්න. ඒ නිසා තමයි එයා ජූලියාව ගේබ්‍රියල් ඉන්න තැනට එක්කගෙන ආවේ. ඉතින් ඉක්මනින්ම ජූලියා මේ වාහනේ ළඟට දුවගෙන එද්දි එයා දකිනවා තවමත් ගේබ්‍රියල් ජීවතුන් අතර ඉන්නවා කියලා. ඒත් එක්කම ගේබ්‍රියල් අමාරුවෙන් වගේ ජූලියාගේ අතේ තියෙන සලකුණ ගැන කියන්න හදනවත් එක්කම මෙතන තියෙන ලයිට් කණුවක් කඩාගෙන වැටිලා ගේබ්‍රියල්ගේ ජීවිත කතාවත් අවසන් වෙනවා. කොහොම වුණත් එවලින්ට ඕන වෙලා තිබුණ ගේබ්‍රියල් කියන්න යන දේ ජූලියාට අහන්න දෙන්න. ඒත් අපිට තේරෙනවා සමහර කැමති නැහැ ජූලියා මේ දේ දැනගන්නවට. ඊළඟට එදා දවසේ රාත්‍රියේ හෝල්ට් එලියට යන්නේ එයාලට කන්න මොන හරි දෙයක් අරගෙන එන්න හිතාගෙන. මේ වෙලාවේ ආපහු අර වීඩියෝ එක බලන ජූලියාට තේරුම් යනවා අර පල්ලියේ තිබුණු එක තැනක් මේ වීඩියෝ එකත් එක්ක මොකක්ම හරි විදියක සම්බන්ධයක් තියෙනවා කියලා. අනිත් පැත්තෙන් කැම ගන්න රෙස්ටුරන්ට් එකට යන හෝල්ට් දකිනවා. එයාලා නැවතිලා ඉන්න ගෙස්ට් එකේ ගෑනු කෙනාව. මේකත් එක්ක එතනට යන හෝල්ට් මෙයාගෙන් අහන්නේ එවලින් ගැන විස්තර ටිකක්. ඉතින් ඔන්න ඔය වෙලාවේ මේ ගෑනු කෙනා කියන්නේ මෙන්න මේ විදිහේ කතාවක්. එවලින් සහ එයාගේ ලේලි යාළු වෙලා තියෙන්නේ පල්ලියේ තිබුණු සංගීත උත්සවයකින්. කොහොම වුණත් මේ ගමේ හැම කෙනෙක්ම වගේ එවලින්ට ගොඩක් ආදරයෙන් සලකලා තියෙනවා. ඒ වගේම සමහරක් අය කියලා තියෙනවා ඔයා මේ නගරයට හොඳ වැඩි. ඒ නිසා දවසක ඔයා එකපාරම මේ නගරයෙන් අතුරුදහන් වෙලා ඉඳී කියලා. ඉතින් කොහොම හරි ඒ කිව්වා වගේම එවලින් එකපාරටම කාටවත්ම හොයාගන්න බැරි වෙන්න අතුරුදහන් වෙලා තියෙනවා සහ එදායින් පස්සේ කවුරුවත්ම එවලින්ව ආපහු දැකලත් නැහැ. මේ වෙලාවේ ජූලියා යන්නේ එදා එයාලා ගිහපු පල්ලියට. ඒත් එක්කම ජූලියාට තේරෙනවා මෙතන කාපට් එකට යටින් බේස්මන්ට් එකක් තියෙනවා කියලා. ඊළඟට මේ බේස්මන්ට් එක ඇතුළට යන ජූලියාට තේරුම් යනවා මේ පල්ලියේ පාද කාලයකට කලින් එවලින්ව මේ බේස්මන්ට් එක ඇතුළේ හිර කරගෙන ඉඳලා තියෙනවා කියලා. ඒත් එක්කම ජූලියාට ආපහු සැරයක් දර්ශනයක් පේන්න ගන්නවා. මේ වෙලාවේ ජූලියාට ඇහෙනවා එයාට ඉස්සරහින් තියෙන දොරට කවුරු හරි ගහන සද්දයක්. ඉතින් මේ හේතුව නිසා ජූලියා බයෙන් වගේ ගිහින් මේ දොර අරිනවා. ඒත් එක්කම මේ කාමරයේ ඇතුලෙන් එවලින් එළියට ඇවිත් අතුරුදහන් වෙලා යනවා. කොහොම හරි මේ සිද්ධියනොත් පස්සේ ජූලියා මේ කාමරයේ ඇතුළට යනවා. ඒත් එක්කම එයාට දකින්න ලැබෙන්නේ මේ පල්ලියේ පාද එවලින්ව මේ කාමරයේ ඇතුළට දාලා අමානුෂික විදියට දම්පැල් වලින් ගැට ගහලා තියාගෙන ඉඳලා තියෙනවා කියලා. ඒ වගේම ජූලියා ඊළඟට දකින්නේ මෙතන බිත්තියක තියෙන සලකුණු වගයක්. ඇත්තටම සලකුණු කිව්වට මේ බිත්තියේ මාස 8මාරක දින තමයි මේ විදියට ලකුණු කරලා තියෙන්නේ. ඒත් එක්කම තවත් තැනක ගැහණු ළමයින්ගේ නම් වගයක් ලියලා තියෙනවා සහ මෙතන සමහරගේ නමත් ලියලා තියෙනවා. ඒ කියන්නේ එවලින් මෙතන ඉද්දි එයා ප්‍රෙග්නන්ට් වෙලා ඉඳලා තියෙන්නේ. ඉතින් ඒ මාස ගාන තමයි එයා බිත්තියේ මේ විදියට ලකුණු කරලා තියෙන්නේ. අනිත් පැත්තෙන් හෝල්ට් එක කතා කර ඉන්න අර ගෑනු කෙනා කියන්නේ එවලින්ගේ අතුරුදහන් වීමත් එක්ක පොලිසියෙන් මාස 6ක් තිස්සේ එයාව හොයලා තියෙනවා. ඒත් එයාලට එවලින් ගැන කිසිම දෙයක් හොයාගන්න පුළුවන් වෙලා නැහැ. කොහොම නමුත් මේ දේත් එක්ක හෝල්ට් අහන්නේ එතකොට පල්ලියේ ෆාදර්ට මොකද උනේ කියලා. ඉතින් මේ වෙලාවේ මෙයා කියන්නේ එයා තවදුරටත් ෆාදර් කෙනෙක් නෙවෙයි. එයා මේ වෙද්දිත් මේ ගමේම තමයි ජීවත් වෙන්නේ කියලා. ඉතින් මේ කතාවත් එක්ක හෝල්ට් මෙතනින් යන්න පිටත් වෙනවා. ඒ වගේම මේ වෙද්දි ජූලියා බර්ග්ගේ ගෙදරට යන්නේ එයා හොයාගත්තු දේවල් බර්ග්ට කියන්න හිතාගෙන. නමුත් ජූලියා මේ වෙද්දි දන්නේ නැහැ එවලින්ව හිර කරගෙන හිටපු පල්ලියේ ෆාදර් තමයි මේ බර්ග් කියන්නේ කියලා. කොහොම හරි මේ අතර ජූලියා බර්ග්ට හැම දෙයක්ම කියනවා. ඒ වගේම එයා කියන්නේ සමහර ඉපදුණු දවසේ ඉඳලා තවමත් එයා දුක් විඳිනවා. ඒ නිසා අපි එයාව මේකෙන් නිදහස් කරනකම් මේ ශාපය ඉවරයක් වෙන්නේ නැහැ කියලා. අනිත් පැත්තෙන් ආපහු ගෙස්ට් එකට එන හෝල්ට් දැනගන්නවා මේ බර්ග් තමයි පල්ලියේ ෆාදර් කියලා. ඉතින් එයා ජූලියාව
ජූලියාව හොයාගෙන යන්නේ මේ දේවල් එයාටත් කියන්න හිතාගෙන ඒත් හෝල්ට් මේ වෙලාවේ දකින්නවා ජූලියා එයාගේ කාමරේ නැහැ කියලා. මේ අතරේ බර්ක් එතන තියෙන ලාච්චුවක් ඇරලා එයාගේ සිංචයක අතේ ඔතා ගන්නවා. ඉතින් මේ දේත් එක්ක ජූලියාට තේරුම් යනවා එයා මේ වෙනකම් හොයපු ෆාදර් තමයි මේ බර්ක් කියන්නේ කියලා. ඒ වගේම මේ වෙලාවේ බර්ක් කියන දේවලුත් එක්ක අපිට දැනගන්න පුළුවන් වෙනවා මේ බර්ක් කියන්නේ සමහරගේ තාත්තා සහ එයාට සමහරගෙන් කරදරයක් නොවෙන්න එයා හිතාමතාම එයාගේ ඇස් දෙක අන්ධ කරගෙන තියෙනවා. ඊළඟට ජූලියාව අල්ලගන්න බර්ක් එයාට කියන්නේ එවලින්ව හිර කරගෙන හිටියා වගේම බර්ක් එයාවත් හිර කරගෙන තියාගන්නවා කියලා. ඒත් මේ අතරේදී ජූලියාට පුළුවන් වෙනවා බර්ක්ට ගහලා ටික වෙලාවකට එයාගෙන් බේරෙන්න. ඒත් එක්කම ජූලියා මේ ගෙදරින් එළියට යන්න හැදුවත් මේ වෙද්දි ගෙදර හැම දොරක්ම වගේ අගුළු දාලා තියෙන්නේ. ඊළඟට බර්ක් මුළු ගෙදරම ලයිට් ඔෆ් කරලා දානවා. මොකද එයාගේ ඇස් දෙක නොපෙනුනාට එයාට මේ ගෙදර හැම දෙයක්ම හොඳට පුරුදුයි. ඉතින් මේ වෙලාවේ බර්ක් ජූලියාට ඇහෙන්න කියන්නේ ඔයත් එක්ක සමහරට සාමයේ ගේන්න හිතාගෙන 12 දෙනෙක් මේ වෙනකොට උත්සාහ කරලා තියෙනවා. ඒත් ඒ කිසිම කෙනෙක් මෙච්චර දුර ආවේ නැහැ කියලා. කොහොම නමුත් ඔයා දන්නේ නැහැ ඔයා ලෝකයට මුදා හරින්න හදන්නේ මොන වගේ විනාශකාරී දෙයක්ද කියලා. ඒත් එක්කම බර්ක් එයාගේ අතේ තියෙන පොල්ලෙන් ජූලියාට ගහනවා. කොහොම හරි මේ වෙද්දි හෝල්ට් මේ පැත්තට දුවගෙන එන ගමන් ඉන්නවා. ඔය අතරේ ජූලියාගේ පස්සෙන් එන බර්ක් එයාට කියන්නේ මම උඹට සමහරව නිදහස් කරන්න ඉඩ දෙන්නේ නැහැ කියලා. ඒත් එක්කම ජූලියාට පුළුවන් වෙනවා බර්ක්ව පඩිපෙළෙන් පහළට තල්ලු කරලා එයාගෙන් බේරෙන්න. ඒත් එක්කම ජූලියාට හොයාගන්න පුළුවන් වෙනවා සමහරගේ අස්ති කොටස් මේ ගෙදරම පෙට්ටියකට දාලා තියෙනවා. කොහොම හරි මේ වෙද්දි ජූලියාව හොයාගෙන හෝල්ට් ගේ ඇතුළට එනවා. ඒත් එක්කම ආපහු සීය ඇවිත් ඉන්න බර්ක් හෝල්ට්ගේ ඔළුවට පොල්ලකින් ගහනවා. ඊළඟට ජූලියා ළඟට එන බර්ක් එයාවත් අල්ලගෙන එයාගේ බෙල්ල හිර කරලා මරන්න උත්සාහ කරනවා. ඉතින් මේ වෙලාවේ බර්ක් සමහරට ඇහෙන්න කියන්නේ උඹව බේර ගන්න එන අයට මෙහෙම තමයි සිද්ධ වෙන්නේ කියලා. ඊළඟට අපිට පේනවා ජූලියාගේ ෆෝන් එකෙන් අර වීඩියෝ එක ආපහු ප්ලේ වෙනවා. ඒ වගේම ජූලියාට ආපහු පේන දර්ශනයකින් සමහර එයාට කියනවා ජූලියා මාව තාලා යන්න එපා කියලා. කොහොම හරි මේ වෙද්දි ජූලියාට කරගන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ. ඒත් එක්කම ජූලියාගේ ෆෝන් එකෙන් ප්ලේ වෙන වීඩියෝ එකෙන් සමහර එළියට එනවා. ඊළඟට බර්ක්ට මේ සද්දය ඇහිලා එයා ඒ පැත්ත බලනවා. ඒත් එක්කම බර්ක්ගේ ඇස් දෙකේ පෙනීමත් ආපහු ලැබෙනවා. ඉතින් මේ දේත් එක්ක සමහරට පුළුවන් වෙනවා බර්ක්ගේ ජීවිත කතාවත් අවසන් කරලා දාන්න. ඒත් එක්කම හෝල්ටත් සිහිය ඇවිත් ජූලියා ළඟට එනවා. ඊළඟට මේ දෙන්නම එකතු වෙලා සමහරගේ අස්ති කොටස් ටික අරගෙන ගිහින් ආදාහනය කරනවා. ඊළඟ දවසේ උදේම හෝල්ට් දකිනවා ගේබ්‍රියල්ගේ වොයිස් මෙසේජ් එක. මේකත් එක්ක තමයි හෝල්ට් ජූලියාගේ අතේ තියෙන සලකුණ පරීක්ෂා කරලා බලන්නේ. අනිත් පැත්තෙන් වොෂ්රූම් එකේ ඉන්න ජූලියා දකිනවා එයාගේ අතේ හැම අමුතු විදිහකට ගැලවෙන්න ගන්නවා. ඒත් එක්කම ජූලියාගේ කටෙන් කෙස් වගේකුත් එළියට එන්න ගන්නවා. ඉතින් මේ වෙද්දි ජූලියාට මතක් වෙනවා බර්ක් කියපු කතාවක්. මොකද එයා කිව්වේ ඔයා මේ ලෝකෙට මුදා හරින්නේ මොන වගේ විනාශකාරී දෙයක්ද කියලා ඔයා දන්නේ නැහැ කියලා. ඒ වගේම ජූලියා හිතුවේ සමහරට ඕන වුණේ මේ හැම දෙයකින්ම නිදහස් වෙලා සාමය ළඟා කරගන්න කියලා. ඒත් ඇත්තටම සමහර හැම වෙලාවකදීම කිව්වේ මේක කවදාවත් නතර වෙන්නේ නැහැ කියලා. කොහොම නමුත් හෝල්ට් ජූලියාගේ අතේ තියෙන බ්‍රේල් අකුරු ටික පරිවර්තනය කරන ගමන් ඉන්නවා. ඒත් එක්කම හෝල්ට්ගේ කම්පියුටර් එකෙන් සමහරගේ වීඩියෝ එක කොපි වෙන ගමන් ඉන්ටර්නෙට් එක හරහා ෂෙයා වෙන්න පටන් ගන්නවා. මේ වෙලාවේ හෝල්ට් කොච්චර උත්සාහ කරත් එයාට මේ සිද්ධ වෙන දේ නවත්වන්න බැරි වෙනවා. ඒත් එක්කම ජූලියාගේ අතේ තිබුණු බ්‍රේල් අකුරු වල තේරුමත් කම්පියුටර් එකේ පෙන්වනවා. ඉතින් මේකේ තේරුම රීබර්ත් නොහොත් නැවත ඉපදීම කියන එක. කොහොම නමුත් මේ වෙද්දි ජූලියා කියලා කෙනෙක් ඉතුරු වෙලා නැහැ. දැන් ජූලියා හරහා සමහරගේ නැවත ඉපදීම සිද්ධ වෙලා ඉවරයි. ඉතින් ওই විදිහට මේ සුපිරිම මූවි එකත් අවසන් වෙනවා. අනිවාර්යයෙන්ම ඔයාගේ අදහසත් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම ඔයා තවමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැති කෙනෙක් නම් මේ දැන්මම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා ඔයා බලන්න කැමතිම මූවි එකක් තියෙනවා නම් ඒ මූවි එකේ නමත් පහලින් කමෙන්ට් එකක් විදියට දාගෙන යන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.